එක නගරයක දුම්රිය ස්ථානයක් ළඟ හිඟන්නෙක් ජීවත් වුණා. ඉතින් මේ හිඟන මිනිස්සයා ඒ සමීපයේම නතර වෙලා දුම්රියවල ගමන් කරන මඟීන්ගෙන් හිඟා කාලා තමයි ජීවත් වුනේ. මේ විදියට හිඟා කන අතරතුරේ එක දවසක් මේ හිඟන්න දකිනවා උස මහත හොඳට ඇඳ පැළඳගත් මිනිස්සෙක්. ඉතින් මේ හිඟන්න හිතනවා අනේ මේ මිනිස්සයා කොච්චරනම් කඩවසම්ද? අනිවාර්යයෙන්ම පොහොසත් කෙනෙක් වෙන්න ඕන. මේ කෙනාගෙන් සල්ලි ඉල්ලුවොත් මට ලොකු මුදලක් දේවි කියලා හිතලා ළඟට ගිහින් හිඟා කන්න පටන් ගන්නවා. අර උස මිනිස්සයා මේ හිඟන්නව දැකලා හිඟන්නගෙන් අහනවා තමුන් හැමදාම අනිත් අයගෙන් ඉල්ලනවා. එක දවසක් හරි තමුන් කාට හරි දෙයක් දීලා තියනවාද? ඉතින් හිඟන්න කියනවා අනේ මහත්තයෝ මම නිකන් හිඟන්නෙක් විතරයි. මට දෙන්න දෙයක් නැති හින්දා තමයි මම හිඟා කන්නේ. ඉතින් මං කොහොමද දෙයක් තව කෙනෙකුට දෙන්නේ? හිඟන්නගේ මේ කතාව ආගෙන හිටිය අර උස මිනිස්සයා කියනවා තමුන්ට දෙන්න දෙයක් නැත්තම් කිසිම අයිතියක් නැහැ අනිත් අයගෙන් ඉල්ලන්න. මම ව්‍යාපාරිකයෙක්. මම හොඳට දන්නවා දීම සහ ගැනීම ගැන. තමුන්ට මට දෙන්න යමක් තියෙනවා නම් මාත් තමුන්ට යමක් දෙන්නම් කියලා අර මිනිස්සයා කෝච්චියට නැගලා එතනින් පිට වෙලා යනවා. ඉතින් මේ හිඟන්නා අර උස මිනිස්සයා මොනවද මට කිව්වේ කියලා එතනම වාඩි වෙලා හදවතටම වැදුණු මේ කතාව ගැන හිතන්න පටන් ගන්නවා. මං කිසි දෙයක් කාටවත් දෙන්නේ නැති නිසා වෙන්නේ නැති. මට කිසි දෙයක් ලැබෙන්නේ නැත්තේ. ඉතින් මං කොහොමද දෙයක් කෙනෙකුට දෙන්නේ? මං හිඟන්නෙක් නේ. ටික වෙලාවකට පස්සේ හිඟන්නා හිතා ගන්නවා මේ මොහොතේ ඉඳලා කවුරු හරි මට සල්ලි දුන්නොත් ඒ කෙනාටත් මං මොනවා හරි දෙන්න ඕනි කියලා. ඒත් ඔහුට එක ප්‍රශ්නයක් තිබුණා. හිඟන්නෙක් වෙන මට මොනවද දෙන්න තියෙන්නේ කියලා. දින දෙකක් තිස්සේ මේ පිළිබඳව කල්පනා කරත් උත්තරයක් හොයාගන්න බැරි වුණා. තුන්වෙනි දවසේ කෝච්චි ස්ටේෂන් එකේ වාඩි වෙලා කල්පනා කර ඉන්නකොට දකිනවා මල් පිපිලා තියෙන ගස් ටික. එක පාරටම ඔහුට අදහසක් ආවා මට සල්ලි දෙන අයට ප්‍රතිඋපකාරයක් විදියට මලක් දුන්නා නම් හරි කියලා. මල් ටිකක් කඩාගෙන Tamanට සල්ලි දෙන අයට මලක් ගානේ දෙන්න පටන් ගත්තා. මිනිස්සු ගොඩක් සතුටින් මේ මල් අරගෙන හිඟන්නට ස්තුති කළා. මේ හිඟන්න සුපුරුදු පරිදි උදෑසනම මල් කඩාගෙන Tamanට සල්ලි දෙන අයට මල් දුන්නා. මිනිස්සුත් වෙනදට වඩා හිඟන්නට වැඩි ගාණක් දෙන්න පුරුදු වෙලා හිටියා. ඉතින් මේ විදිහට හැමදාම Tamanට සල්ලි දෙන අයට මලක් ගානේ දෙනකොට දවසක් Tamanට මුණ ගැහුණු Tamanට මඟ පෙන්නූ අර උස මිනිස්යාව මේ හිඟන්න දකිනවා. ඔහු ළඟට ගිහින් කියනවා මහත්තයෝ අද නම් මට ඔයාට යමක් දෙන්න තියෙනවා. කරුණාකරලා මට කීයක් හරි දෙන්න කියලා අර හිඟන්න කිව්වාම උස මිනිස්යා අහනවා මොනවද තමුන් ළඟ දෙන්න තියෙන්නේ? මල් ළඟ තියෙනවා මල්. ඉතින් ඊට පස්සේ අර උස මිනිස්යා හිනහ වෙලා මල් ටිකක් අරගෙන හිඟන්නට සල්ලි ටිකක් දෙනවා. එහෙම දීලා කියනවා හරිම පුදුමයි. ඔයාත් දැන් මං වගේම ව්‍යාපාරිකයෙක්. තමුන් ගැන ගොඩක් සතුටුයි කියලා එතනින් පිට වෙලා යනවා. මේ උස ව්‍යාපාරිකයාගේ වචන ටික හදවතටම දැනුණු මේ හිඟන්න තේරුම් ගන්නවා. ඔහුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් ක්‍රමයක් දැන් ඔහු ළඟ තියෙන බව. ඉතින් මේ හිඟන්න රේල්වේ ස්ටේෂන් එකෙන් එළියට ගිහින් අහස දිහා බලාගෙන හයියෙන් කෑ ගහලා කියනවා මං තව දුරටත් හිඟන්නෙක් නෙවෙයි. මං ව්‍යාපාරිකයෙක්. මට මේ ව්‍යාපාරයෙන් පොහොසත් වෙන්න පුළුවන්. ඒ මොහොතේ වටේ හිටිය මිනිස්සු හිතුවේ මේ හිඟන්නට පිස්සු වැදිලා කියලා. නමුත් මේ හිඟන්න දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මම කොහොම හරි පොහොසත් වෙනවා කියලා. මාස 6කට පසුව එම දුම්රිය ස්ථානයේම හොඳට ඇඳ පැළඳගත් මිනිස්සු දෙනෙක් හිටියා. එතන හිටිය එක්කෙනෙක් අනිත් කෙනාව හඳුනගෙන අතට අත දීලා කතා කරලා අහනවා ඔබට මාව මතක නැද්ද කියලා. ඉතින් ඒක අහපු දෙවන මිනිස්සයා කියනවා වෙන්න බෑ. මට නම් හිතෙන්නේ අපි මීට කලින් හම්බෙලා නැහැ. නැවත පළමු මිනිස්සයා හිනහ වෙලා කියනවා අපි හම්බ වෙලා තියෙනවා. එක සැරයක් නෙවෙයි දෙසරයක්ම හම්බෙලා තියෙනවා. ඔයාට මතක නැද්ද ඔයත් එක්ක කතා කරපු අර හිඟන්නා? දෙවන මිනිස්සයා ඒක අහලා පුදුම වෙලා කියනවා ඔව් මට මතකයි. දැන් දෙවන මිනිස්සයාටත් තමන් ඉදිරියේ ඉන්නේ කවුද කියලා හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඔයාට නේද මම මුලින් සල්ලි දීම ප්‍රතික්ෂේප කළේ? ඒ දෙවෙනි සැරේ මම ඔයාගෙන් මල් ගත්තා. මට මතකයි. ඒත් අද ඔයා ගොඩක් වෙනස් වෙලා. හොඳට ඇඳලා පැළඳලා මහත්තයෙක් වගේ ඉන්නවනේ. දැන් ඉතින් මොනවද කරන්න කියලා දෙවෙනි මිනිස්සයා අහනවා. පළමු මිනිස්සයා කියනවා ඔව් මං තමයි හිඟන්න. අද වෙනකොට මං සාර්ථක මල් වෙලින්දේ. ව්‍යාපාරයක් සඳහා තවත් නගරයකට යන අතරතුරේ තමයි ඔබතුමාව මුණ ගැහුනේ. ඇත්තටම ඔයා තමයි මගේ ජීවිතේ වෙනස් කළේ. අපි දුන්නොත් තමයි අපිට දෙයක් ලැබෙන්නේ කියලා කියපු දේ මගේ හදවතටම දැනුණා. ඒ දේ තමයි මාව වෙනස් කළේ. තවදුරටත් මං හිඟන්නෙක් නෙවෙයි ව්‍යාපාරිකයෙක් කියලා හිතලා මිනිස්සුන්ට මල් දීලා හොයාගත්ත සල්ලිත් මං හොයාගත්ත සල්ලිත් යොදවලා තව මල් අරගෙන විකුණන්න පටන් ගත්තා. අද වෙනකොට මං විශාල මල් ව්‍යාපාරික අයිතිකාරයෙක්. ඉතින් මේ විදිහට දෙන්න hina වෙමින් කතා කර ගමන ඉදිරියට යනවා. මමත් මේ කතාව මෙතනින් අවසන් කරනවා. මේ කතාවෙන් අපට ඉතාම වටිනා පණිවිඩයක් ලබා දෙනවා.
ආත්ම විශ්වාසය ඒ වගේම දීම සහ ලැබීම පිළිබඳව ගැඹුරින් විස්තර කරලා දෙනවා. ගොඩක් වෙලාවට මුලින් අර හිඟන්නා මන් නිකන් හිඟන්නෙක් කියලා හිතුවා වගේ අපිත් අපිවම සීමා කරගන්නවා. මට බෑ, මං කොහොමද ඒක කරන්නේ, මං ඉගෙනගෙන නැහැ, මං ඒ දෙයට ගැලපෙන්නේ නැහැ කියලා සීමා පනවගෙන එකම තැන ඉන්නවා. එහෙම නොවි ධනාත්මකව කල්පනා කරලා හරියටම අර හිඟන්නා වගේ හිතලා ඉන්න තැනින් ඉහළට යන්න, අඩියක් හරි ඉදිරියට යන්න අදහදම වැඩ පටන් ගන්න. අපි පිළිබඳව පොඩියට හිතනකොට වටේ ඉන්න මිනිස්සු අපිව දකින්නේ නොවැදගත් පිරිසක් විදිහට. ඉතින් ඒ නිසා තමන්ගේ විභවතාවයන් හැකියාවන් හඳුනාගෙන ඉදිරියටම යන්න ඕනි. හිඟන්නගේ සිට සාර්ථක ව්‍යාපාරිකයෙක් දක්වා ඔහු ආපු ගමන මතකයේ තබාගෙන තමන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසය ඇති කරගෙන වැඩ පටන් ගන්න. ඉන්න තැනට වඩා හොඳ තැනකට, ඒ වගේම ඉදිරියෙන් ඉදිරියටම යන්න, දියුණුවෙන් දියුණුවටම යන්න ඔබට ලැබේවායි ආශිර්වාද කරමින් සුබ පතමින් සමුගන්නවා. ඔබට යහපතක්ම වේවා.